සියලු දෙනාටම ආයුබෝවන්. ඉතින් ඔයාලට කොහොමද හැමෝම සතුටින් ආදරෙන් ඉන්නව ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලට මම අද අරගෙන ආවේ ලස්සන කතාවක්. ඒ තමයි සාලිය අශෝකමාලාගේ කතාව. ඉතින් ඔගොල්ලෝ හැමෝම මේ කතාව දන්නවා ඇති. අපි දන්නේ නැති අයත් ඇතිනේ. ඉතින් අපි පොඩ්ඩක් මේ කතාව මතක් කරගමු. ඔයාලා දන්නවා දුටුගැමුණු රජතුමාව. ඉතින් දුටුගැමුණු රජතුමාව දන්නේ නැති කෙනෙක් නම් මේ ලෝකේ ඉන්නවා කියලා හිතන්නේ නැහැ. අපේ රටේ දුටුගැමුණු රජතුමා ඒ තරම්ම ජනප්‍රියයි. ඒ තරම්ම හැමෝම දන්න කෙනෙක්. ඉතින් මේ දුටුගැමුණු රජතුමාගේ පුතා තමයි සාලිය කුමාරයා කියලා කියන්නේ. ඉතින් දුටුගැමුණු රජතුමා ගැන කතා කළොත් ඔගොල්ලෝ දන්නවා අපේ රට එලාර රජතුමාගෙන් ආරක්ෂා කරගත්තේ එලාර රජතුමාගෙන් අපේ ජනතාව බේරගත්තේ මෙන්න මේ දුටුගැමුණු රජතුමා. ඉතින් මෙන්න මේ දුටුගැමුණු රජතුමාගේ පුතා තමයි සාලිය කුමාරයා. ඉතින් දුටුගැමුණු රජතුමා කවදාවත්ම කැමති වුණේ නැහැ තමන්ගේ පුතත් යුද්ධ කරනවා දකින්න. දුටුගැමුණු රජතුමා යුද්ධ කරලා අවසන් වුණාට පස්සේ තමයි තමන්ට පුතෙක් ලැබෙන්නේ. තමන්ගේ බිරිඳට පුතෙක් ලැබෙන්නේ. ඉතින් මේ පුතා ලැබුණට පස්සේ යුද්ධ ඔක්කොම අවසන් වෙලා තිබුණේ. මේ සාලිය කුමාරයා ආගම දහමට ලැබි ගොඩාක් ගුණ යහපත් කුමාරයෙක්. ඉතින් ගොඩක් මේ කුමාරයා කැමති වනාන්තරයත් එක්ක කාලය ගත කරන්න. සබහා දහමට ගොඩක් කැමති. ඒ වගේම සින්දු අහන්නත් මේ කුමාරයා හරිම කැමති. ඔන්න එක දවසක් මේ සාලිය කුමාරයා කැලේට යනවා. මේ සාලිය කුමාරයා කැලේට ගියාට පස්සේ මේ සාලිය කුමාරයා කැලේ ඇවිදිනකොට මෙයාට ඇහෙනවා ලස්සනට මිහිරි විදිහට ගීතයක් ගායනා කරන කටහඬක්. ඉතින් මේ කුමාරයා හෙමින් මේ කටහඬ එන පැත්තට යනවා, ගමන් කරනවා. ඔන්න එතකොට මේ කුමාරයා දකිනවා ලස්සන දිව්‍යාංගනාවක් වගේ ලස්සන රූමත් කෙනෙක්ව. කුමාරිකාවක් වගේ ඉතරම් ලස්සනයි. කොණ්ඩේ දිගයි. ඒ වගේම ඇස් දෙක හරිම ලස්සනයි. එයාගේ ඒ කෙනාගේ ඒ දිව්‍යාංගනාව වගේ කෙනාගේ ඇස් දෙක හරිම ලස්සන දිග ඇස් දෙකක්. ඉතින් මේ සාලිය කුමාරයාට මේ කෙනා දිහා බලාගෙන ඉන්න හරි ආසයි. ඒ විතරක් නෙවෙයි මේ සින්දුවටත් මෙයා වශී වෙලා ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ කුමාරයා සාලිය කුමාරයා මේ ගීතයත් රස විඳිනවා. එතකොට මේ දිව්‍යාංගනාව වගේ මේ කුමාරිකාවගේ ඒ රූමත් බවත් රස විඳිමින් ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී මේ ඉන්නේ එතකොට කවුද මේ ගීතේ ගායනා කරන්නේ? මේ ගීතේ ගායනා කරන්නේ අශෝකමාලා. මෙන්න මේ අශෝකමාලා කියන්නේ කවුද? මේ අශෝකමාලා කියන්නේ චණ්ඩාල කුලයේ කෙනෙක්. ඉතින් ඒ කියන්නේ චණ්ඩාල කුලය කියලා කියන්නේ ඒ කාලේ පහත් කුලයක්. ඉතින් මේ වෙලාවේදී චණ්ඩාල කුලයේ මේ අශෝකමාලා මේ ගීතේ ගායනා කරලා ඔන්න එයා යන්න හැරෙනවා. එයා යන්න යද්දි දකිනවා තමන්ගේ දිහා බලාගෙන ඉන මේ නන්නාඳුනන පුද්ගලයාව. ඉතින් හිතන්නකෝ දැන් තමන්ගේ දිහා කවුරු හරි බලාගෙන ඉන්නවා දැක්කහම එකපාරටම අපිට මොකද හිතෙන්නේ? ඉතින් ඒ වෙලාවට අපිට පොඩි බයක් දැනෙනවා නේද? ඉතින් ඒ වගේ මේ සාලිය කුමාරයා අර අශෝකමාලා දිහා බලාගෙන ඉද්දි මේ අශෝකමාලාටත් ඒ වෙලාවේ පොඩි බයක් දැනෙන්නේ නැති. ඉතින් එයා එකපාරටම දුවන්න යනකොට සාලිය කුමාරයා කියනවා ඔහොම ඉන්න පොඩ්ඩක්. දුවන්න එපා. ඔහොම ඉන්න කියලා එයා ළඟට ගිහිල්ලා එයාගේ අතින් අල්ල ගන්නවා. ඉතින් එයා කියනවා මගේ අතින් අල්ලන්න එපා, මාව අත්හරින්න. මගේ දිහා බලන්න එපා. මම අඩු කුලේ කෙනෙක්. මගේ එක්ක කතා කරොත් මගේ අතින් ඇල්ලුවොත් එයාලාවත් පහත් අය විදියට සැලකෙන. ඒක නිසා මාත් එක්ක කතා කරන්න නැතුව යන්න ඉවත් වෙන්න. ඒ වුණාට අශෝකමාලාටත් සාලිය කුමාරයා ගැන පොඩි කැමැත්තක් ඇති වෙනවා. දැන් සාලිය කුමාරයා හොඳටම අශෝකමාලාට කැමතියි. දැන් මේ දෙන්න ඇත්තටම කැමතියි. ඉතින් දැන් මේ දෙන්න කැමතියි. ඊට පස්සේ අශෝකමාලා සාලිය කුමාරයාට යන්න කියලා කෝඩ සාලිය කුමාරයා යන්නේ නැහැ. ඉතින් සාලිය කුමාරයා තීරණය කරනවා මට විවාහ වෙන්න සුදුසුම කෙනා තමයි මෙයා. මම මෙයාව විවාහ කරගන්නවා කියලා තීරණය කළා. මෙයාත් එක්ක යාගේ ගමට යන්න සූදානම් වෙනවා. ඉතින් දැන් මේ දෙන්නා ඒ චණ්ඩාල ගමට යද්දි ඒ චණ්ඩාල ගමේ අය පුදුම වෙලා බලාගෙන ඉන්නවා මේ අශෝකමාලා
පිරිමි කෙනෙක් එක්ක එද්දි. ඉතින් දැන් සාලිය කුමාරයා අශෝකමාලාගේ අතින් අල්ලගෙන මේ ගමට ගිහිල්ලා ඒ ගමේ හැමෝම ඉදිරියේ හැමෝටම ඇහෙන්න කියනවා මම අද ඉඳලා මෙයාගේ අශෝකමාලාගේ ස්වාමි පුරුෂයා වෙනවා. මම මෙයාව විවාහ කරගන්නවා. මම මෙයාව ආදරයෙන් රැක බලා ගන්නවා කියලා කියනවා. ඉතින් ඔන්න ওই විදිහට මේගොල්ලෝ චණ්ඩාල ගමේ ඔන්න ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔය අතර දුටුගැමුණු රජතුමා බලනවා තමන්ගේ පුතා තාම මාලිගාවට ආවේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් සාලිය කුමාරයා එළියට ගියාම ওই වගේ දවසක් දෙකක් ප්‍රමාද වෙලා තියෙනවා. මොකද සාලිය කුමාරයා කැමති නිදහසේ ජීවත් වෙන්න, පරිසරයේ රස විඳින්න. ඉතින් මේ දේවල් ගැන දුටුගැමුණු රජතුමා දන්න නිසා දුටුගැමුණු රජතුමා හිතනවා ඉතින් මේ වගේ දෙයක් වෙන්නේ නැති කියලා. ඒ දුටුගැමුණු රජතුමාට මේ සැරේ පොඩි සැකයක් ආවා. මගේ පුතාට මොකක් හරි කරදරයක් වෙලාද දන්නේ නැහැ. ඒක නිසා ටිකක් හොයලා බලන්න ඕනි නිසා එයා තමන්ගේ සේවකයන්ව මැති ඇමතිවරුන් කීප දෙනෙක්ව යවනවා කුමාරයාව හොයාගෙන එන්න කියලා. ඔය අතරේ එක වයසක ඇමති කෙනෙක් චණ්ඩාල ගමට යද්දී දකිනවා මේ සාලිය කුමාරයා අර කාන්තාව විවාහ කරගෙන ජීවත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී ඇමතිවරයා අර සාලිය කුමාරයා ළඟට ගිහිල්ලා කියනවා ඔබව එක් කරගෙන එන්න කියලා දුටුගැමුණු රජතුමා පණිවිඩයක් ලබා දුන්නා. ඉතින් අපෙත් එක්ක යමු. එතකොට මේ වෙලාවේදී සාලිය කුමාරයා කියනවා මම එන්නේ නැහැ. මට බිරිඳක් හම්බුණා. මම දැන් බිරිඳත් එක්ක ජීවත් වෙන්නේ. මට මාලිගාව ඕනේ නැහැ. මට ඉන්න දැන් මෙතන තියෙනවා. මම කැමති නැහැ මාලිගාවට එන්න කියලා. ඉතින් මේක දුටුගැමුණු රජතුමාට කියන්න කියලා කියනවා. ඉතින් අර ඇමතිවරයා ගිහිල්ලා දුටුගැමුණු රජතුමාට කියනවා මෙන්න මේ විදියට සාලිය කුමාරයා කියපු දේ. ඉතින් ඒ වගේම දුටුගැමුණු රජතුමා මේක අහලා දුටුගැමුණු රජතුමාට කේන්ති යනවා. කාන්තාවක් නිසා තමන්ගේ දෙමව්පියන්ව රජකම මාලිගාව මේ හැම දෙයක්ම අමතක කරන්න තරම් ඒ කාන්තාව ළඟ මොනවද තියෙන්නේ? ඒ කාන්තාව එච්චරකට ලස්සනද? ඒ කාන්තාවගේ විශේෂත්වය මොකද්ද? ඉතින් මේ විදිහට රජතුමාට හොඳටම කේන්ති යනවා. ඉතින් රජතුමා ඊට පස්සේ හිතා ගන්නවා මම චණ්ඩාල ගමට ගිහිල්ලා බලන්න ඕනේ මේ ගැන. ඉතින් රජතුමා පණිවිඩයක් යවනවා මේ සාලිය කුමාරයාට අපි ඔයාලගේ ගමට එනවා කියලා. ඉතින් සාලිය කුමාරයා කැමති වෙන්නේ නැහැ රජතුමා සහ ඒ පිරිස තමන්ගේ කියන්නේ දැන් රජ කෙනෙක් චණ්ඩාල ගමට ඇවිල්ලා අපහසුතාවයට අපකීර්තියට පත් වෙනවට සාලිය කුමාරයා කැමති වෙන්නේ නැහැ. ඒ නිසා සාලිය කුමාරයා ඉතාමත්ම හොඳ විදියට රජ කෙනෙක්ට සුදුසු ආකාරයෙන් ඒ තමන් ඉන්න තැන ආසනයක් හදනවා. ඒ කියන්නේ රජතුමාට ඇවිල්ලා ඉන්න පුළුවන් විදිහට සිංහාසනයක් හදලා මල් දාලා සරසලා මේ හැම දෙයක්ම ඉතාමත්ම ලස්සන විදිහට හදන්න ඕනි කියලා සාලිය කුමාරයා හිතලා ඒ හැම දෙයක්ම ඒ රජතුමාට එන්න රජතුමාව පිළිගන්න සුදුසු විදිහට හදනවා. ඉතින් රජතුමා දැන් මේ චණ්ඩාලගමට ආවට පස්සේ පොඩ්ඩක් කේන්තියෙන් තමයි රජතුමා ඉන්නේ. ඉතින් දැන් රජතුමා චණ්ඩාල ගමට ආවට පස්සේ මේ සාලිය කුමාරයා රජතුමාට වැඳ නමස්කාර කරලා සමාව අරගන්නවා. ඉතින් රජතුමා ටිකක් කේන්තියෙන් ඉන්නේ. රජතුමා අහනවා කෝ අශෝකමාලා. එතකොට අශෝකමාලා සුදු පාට ඇඳුමකින් සැරසිලා ලස්සනට මල් ගවසගෙන ඉතින් රජතුමා ඉදිරියේ පෙනී ඉඳලා කියනවා රජතුමාට මුලින්ම රජතුමාගෙන් සමාව ගන්නවා. මම දැනගෙන හිටියේ නෑ මේ දුටුගැමුණු රජතුමාගේ කුමාරයා කියලා. ඇත්තටම එයා කුමාරයෙක් කියලා. මේ සාලිය කියන්නේ කුමාරයෙක් කියලා මේ අශෝකමාලා දැනගෙන හිටියේ නෑ. ඒ අශෝකමාලා සාලිය කුමාරයා රජකුමාරයෙක් කියලා දැනගන්නේ අර ඇමතිවරයා අතේ රජතුමා පණිවිඩයක් එවපු අවස්ථාවේ. ඉතින් මේ වෙලාවේදී මේ අශෝකමාලා වැඳ වැටිලා සමාව ගන්නවා. ඉතින් දුටුගැමුණු රජතුමා අශෝකමාලාත් එක්ක කතා කරාට පස්සේ දුටුගැමුණු රජතුමාත් අශෝකමාලා ගැන පැහැදෙනවා. ඉතින් දුටුගැමුණු රජතුමා හිතනවා සාලිය කුමාරයාට මේ කෙනා ගොඩක් සුදුසුයි. මේ කෙනා හරිම සුන්දරයි.
රූමත් ඒ වගේම හොඳ යහපත් ගතිගුණ තියෙන කෙනෙක් කියලා රජතුමා හිතනවා. ඉතින් ඊට පස්සේ රජතුමා මේගොල්ලන්ට ආශිර්වාද කරනවා. ඒ වගේම රජතුමා කියනවා නැවත මේ විවාහය ඉතාමත්ම ලස්සනට මේ විවාහ මංගල්‍ය අරගන්න ඕනි කියලා. ඉතින් රජතුමා ඒ වෙනුවෙන් තමන්ගේ සේවකයන්ව යොදවලා විවාහ මංගල්‍ය අරගන්න ඒ අසල වනාන්තරයක ඒ විවාහ මංගල්‍ය අරගන්න සූදානම් කරනවා. ඉතින් ඊට පස්සේ රජතුමා තමන්ගේ ළඟ තියෙන රත්තරන් මුතුමැණික් මේ හැම දෙයක්ම ඒ හැම දෙයක්ම දාලා කරත්තයක් එවනවා තමන්ගේ පුතාට. ඒ වගේම මේ දුටුගැමුණු රජතුමා මුතුමැණික් පුරවපු කරත්තයක් තමන්ගේ පුතාට යවනවා විවාහ මංගල්‍යයට කලින්. ඒ යවන්නේ අශෝකමාලාගේ බරට. ඒ හැම දෙයක්ම එතන තියෙන දේවල් වල බර අශෝකමාලාගේ බරට සමාන වෙන්න තමයි මේ රජතුමා යවන්නේ. ඒ වගේම දුටුගැමුණු රජතුමා සාලිය කුමාරට පණිවිඩයක් යවනවා මේත් එක්ක. ඒ තමයි අශෝකමාලාගේ බරට සමාන රන් රිදී මුතුමැණික් මේ සමග තියෙනවා මංගල තෑග්ගක් විදියට. ඉතින් මේ සියල්ලම රජතුමා යවන්නේ මංගල තෑග්ගක් විදියට. ඉතින් ওই විදියට රජතුමා දුටුගැමුණු රජතුමාගේ ආශිර්වාදයෙන් මැද මේ සාලිය කුමාරයාගේ අශෝකමාලාගේ විවාහය සිද්ධ වෙනවා. ඉතාමත්ම හොඳට විවාහය සිද්ධ වෙලා ඒගොල්ලෝ ඉතාමත්ම සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම තමයි තව දෙයක් තමයි දැන් අර රජතුමා ඇවිල්ලා මේ චණ්ඩාල ගමට රජතුමා ඇවිල්ලා මේ ආහාර ගත්තට පස්සේ මේ අශෝකමාලාගේ කුලය උසස් වුණා කියලා කියනවා. ඉතින් අර රජතුමා මේ චණ්ඩාල ගමට ඇවිල්ලා මේගොල්ලොත් එක කෑම කෑවට පස්සේ අර අශෝකමාලාගේ කුලය උසස් වුණා කියලාත් කියනවා. ඉතින් ඊට පස්සේ සාලිය කුමාරයාත් එක්ක මේ අශෝකමාලා සාර්ථකව හොඳ විවාහ ජීවිතයක් ගත කරා කියලා කියනවා. ඉතින් ඊළඟට රජකම ගන්න වෙන්නේ නැහැ. හැබැයි සාලිය කුමාරයාට රජකම ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව දැන් සාලිය කුමාරයා අර චණ්ඩාල කුලයේ කෙනෙක් එක්ක විවාහ වුණ නිසා මේ සාලිය කුමාරයාට රජකම ලැබෙන්නේ නැහැ. එතකොට මේ දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ රජකම බාරගන්නේ දුටුගැමුණු රජතුමාගේ සහෝදරයෙක් වුණ තිස්ස කියන සහෝදරයා. ඉතින් තිස්ස සද්දාතිස්ස කියලා රජකම බාර ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අශෝකමාලාගේ සහ සාලිය කුමාරයාගේ විවාහය සිද්ධ වුණේ. ඉතින් අපි තවත් කතාවකින් ආයෙත් දවසක මුණ ගැහෙමු.